ඊතාවක කාන්තා සමිතිය බල මණ්ඩලයේ කාන්තාව. ඉතින් මේ ප්‍රහජන මාවතගම ඉඳලා විශ්ාවේලට වෙනකම්ම කාන්තා සමිතිවල නියෝජනය කරන්නේ මමයි. මේ ඉන්න වනිතා මිස්ලගින්නේ. ඒ සම්බන්ධව නිසා මට පිරිස එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාන්තාවන්ට මේ බීවුමන් ආයතනයට මම එකතු වුණා. කීපයකට ගියා රැස්වීම කොළඹත් ගිහිල්ලා තිනවා මම. අපේ මේ කාන්තාවන්ගේ ගොඩාක් සංරැකියා කරන අය ඉන්නවා. අපේ කාන්තාවන්ගේ චාන්දි මහත්මිය එකතු වෙලා අපි අපේම ගමේ නිසා යාව මම දන්නවා. නමුත් හරි කරුණාවන්ත කෙනෙක් ඒ චාන්දි මහත්මිය. එයා අපේ අහිංසකම මහත්යක් නැති දෙමාපියොත් නැති එක්කෙනෙක්ගේ ගොඩාක් ස්වාන් රැකියාවක් වශයෙන් බෑග් වගේක් නිෂ්පාදනය කරපු බෑග් ගොතපු බෑග් අරන් ගියා. මගේවත් අරන් ගියා. මමත් බෑග් මහනවා, කර්ටන් මහනවා. ඒව අරන් ගිහලා ඉතාලිය වෙනදපොළට දාලා තිබුණා. තවත් කෙනෙක්ගේ පබළු බෑග් වලටම තැනක් ලැබිලා තිබුණා. ඉතින් ගොඩාක් සතුටුයි. ඒ මාර්ගයෙන් තමයි මේ බීවුමන් ආයතනයේ මම හැඳිනගත්තේ. මට හිතෙනවා ලොකු විශාල පොරුකක් කියලා. කාන්තාවන්ට විතරක් නෙමෙයි. දරුවන්ටත් තියෙනවා. දරුවන්ටත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. බීවුමන් කිව්වහම මේ පොඩි උනාට බීවුමන් කිව්වහම එන්න කැමතියි. මොකද ඊළඟට රංගනවා, නැටුම් තියෙනවා, කතා කරනවා, hina වෙනවා, ආදරය කරනවා, සෙල්ලම් තියෙනවා. ඒ වගේ ලොකු වැඩසටහනක් කරගෙන යනවා දරුවන්ටද කාන්තාවට ඔක්කොම එක හා සමානයි. ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. මම තේරුම් ගත්ත විදිහට මේ බීවුමන් එකෙන් පුදුමාකාර සහයෝගයක් මේ රටට සමාජයට දෙනවා කියන එක මගේ හැඟීමයි. මේ අද වැඩසටහන මම මේගොල්ලෝ පුලුපුලා බලාගෙන හිටිය අද වැඩසටහන කරන්න ඔය කතාවලට එච්චර කැමති නෑ. වැඩසටහන කරන්න තමයි ගොඩාක් කැමති වෙලා හිටියේ. ඒ වැඩසටහන දැන් ඔය බෑග් වැඩසටහන ඇත්තටම මම බෑග් කරන්නේ. මම ඔකත් මහලා තිනවා. නමුත් මම මේ වෙලාවේ ඒක කරන්න යන්නේ නැහැ. මොකද අර මැඩම් කෙනෙක් යාට උගන්වනවානේ. එතකොට ඒ කැමති දැන් අපි නිතරම දකිනායනේ පිට කෙනෙක් මොකක් හරි කියලා දුන්නාම ඒක තමයි වටිනාකම. ඉතින් ඒ බෑග් වැඩසටහන ඉල්ලුම වැඩි. දැන් අද 30යි අපිට ගේන්න කිව්වේ. උනාට 34ක් 36ක් අද ඇවිල්ලා ඉන්නවා. මේ ගෲප් එකට දැම්ම 88. ඉල්ලලා මේ බෑග් වැඩසටහන ඒ වුණාට අපිට එහෙම කියන දේට අහුම්කම් දීලා මේ 30 බොහොම අමාරුවෙන් හරි අමාරුවෙන් තමයි මේ 30 තෝරගෙන මෙතෙන්ට ආවේ. ඉතින් ගොඩාක් සතුටුයි. මම මේ බලාගෙන හිටියේ අපේ කාන්තාවන්ගේ සමිති වලින් කීපේ එක සමිතියකින් එක්කෙනා ගානේ වගේ ඉල්ලුවේ. නමුත් සමිති කීපයකින් 2 3 4 ඇවිල්ලා තියෙනවා. ඒත් මම නිස්සද්දව හිටියා. ඒගොල්ලන්ගේ ආසාවනේ ඕක දැන් ගෙවල් වලට වෙලා ඉන්නේ ස්වයං රැකියාවක් වශයෙන් කරගෙන යන්න පුළුවන් කියන හැඟීමක් ඇති කට්ටිය තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා මේගොල්ලෝ ඕක ඉදිරියට කරගෙන යයි කියලා. අද හරි වැඩසටහන හරි ලස්සනයි. හරි මේ